ගොඩක් අය ඇහුවා අපෙන් Celebrate Music House එකේ ලක්ෂ 2.5කට වැඩි කීබෝඩ් එකක් කොහොමද ලක්ෂයකට අඩුවෙන් දෙන්නේ කියලා. ඉතින් මේ මොකද්ද මේ කීබෝඩ් එක කියලා ගොඩක් අය අපෙන් අහුවා. විස්තර පැහැදිලි කරන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මේ කීබෝඩ් එකේ මොඩල් නම්බර් එක Casio WK3800. එතකොට මේක සාමාන්‍ය කීබෝඩ් එකක තියෙන ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වගේ සාමාන්‍ය කීබෝඩ් එක සරසප් එක 5යි තියෙන්නේ. නැත්නම් ඔක්ටේව් 5යි කියමුකෝ. මේ කීබෝඩ් එකේ ඔක්ටේව් 6ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කීබෝඩ් එකේ කියන 61 කීස් ප්‍රමාණය නෙවෙයි. මේකේ ඊට වැඩිය තියෙනවා. ඒ කියන්නේ 12ව 6ක්. එතකොට මේ කීබෝඩ් එකේ තවත් විශේෂත්වය තමයි මේකේ පිච් බෙන්ඩ් එක මොඩියුලේෂන් ඒ දේවලුත් තියෙනවා. එතකොට හොඳ ස්පීකර් සෙට් එකක්. එතකොට මෙතනින් අපිට තියෙනවා අපි කෝඩ්ස් අල්ලන විදිහ වෙනස් කරන්න මේ තියෙන්නේ. මම දැන් මේ ලයිට් එක නිවිලා තියෙන්නේ මේ එක විදිහක් කෝඩ්ස් එක අල්ලන්න. රයිට්. එතකොට අපි මෙතනින් බටන් එක ඔබලා මෙතන ඔන් කරාම තව මෝඩ් එකක්. ඊට පස්සේ මෙතන ආපහු මේ බටන් එක ඔබලා ඔන් මෝඩ් එක ඇල්ලුවාම මේ තව මෝඩ් එකක්. රයිට්. ඊට පස්සේ අපි තුන්වෙනි මෝඩ් එකට දැම්මොත් රයිට්. අන්න ඒ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා මේ කීබෝඩ් එකේ. රයිට්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන බීට් ස්ටාර්ට් කරන්න ඉන්ට්‍රෝ එක එන්ඩින් එක වගේම ගොඩාක් ෆීචර්ස් දීලා තියෙනවා. මෙතන ටෝන් සෙට් එක ඇතුළු ඒ විස්තර ඔක්කොම සඳහන් වෙනවා. මේකේ තියෙන වැඩ ටික මොනවද කියලා. මෙතනත් අපිට ෆන්ක්ෂන් ගොඩක් තියෙනවා. මේ ටෝන් රිවර්බ් කරන්න වගේම ගොඩාක් දේවල් තියෙනවා මේ කීබෝඩ් එකේ. එතකොට මෙතන ටෝන්ස් මාරු කරගන්න රිදම් කියන්නේ බීට්ස් ටික මේ ටෝන් ඉෆෙක්ට් කරන ඒවා බ්ලොක් කරන ඒවා. ඊට පස්සේ අපි යමු පහලට. මේ තියෙන්නේ අපිට වැඩ ගොඩක් බීට් හදන්න ප්‍රෝග්‍රෑමින් කරගන්න ටෝන් කපල් කරන්න වගේම ගොඩක් ඔප්ෂන් තියෙන කීබෝඩ් එකක්. එතකොට මෙතන ඩිමෝ එක තියෙන්නේ. ඉතින් මෙතන අපිට නම්බර්ස් වලුත් මාරු වෙන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා SD කාඩ් එක සපෝට් කරනවා. USB MIDI තියෙනවා. ඊට අමතරව අපිට මෙතන සස්ටේන් පැටල් එක LR4 output එක ඉතින් ඊටත් අමතරව අපිට amp එකට mixer එකට දෙන්න මෙතන phone out එකක් තියෙනවා මේ keyboard එකේ. ඉතින් keyboard එක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් price එකක් තීරණය වෙන්නේ අංක එක keyboard එකේ brand එක ඒත් එක්කම keys ප්‍රමාණය keys වල size එක එතන ඉහට option ඔය වගේ ගොඩාක් දේවල් වල එකතුවක් විදිහට තමයි සාමාන්‍ය keyboard එක price එක තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා වෙළඳ පොලේ සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් සයිස් කී තියෙන. ඒ කියන්නේ අර චූටි කී එක තියෙන කීබෝඩ් නෙවෙයි මේ වගේ හොඳ ස්ටෑන්ඩඩ් සයිස් කී තියෙන බෝඩ් එකක් වෙළඳ පොලේ සාමාන්‍යයෙන් අද කාලේ ලොකු මිලක් වෙනවා. එතකොට ඒත් එක්කම ඒක 61 කී තියෙනවා නම් තවත් මිලක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් Casio, Yamaha, Roland කියන නමක් තියෙන බ්‍රෑන්ඩ් තියෙනවා. ඊට අමතරව වැඩිය කවුරුත් දන්නේ නැති තව හොඳ බ්‍රෑන්ඩ් තියෙනවා. නමුත් එතකොට මේ කීබෝඩ් එක ගැන බැලුවොත් Casio කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ලෝකෙම පිළිගත්තු ගොඩක් රටවල් වල අය පාවිච්චි කරන හොඳ බ්‍රෑන්ඩ් එකක්. ලංකාවෙත් ගොඩක් ඉහළ පෙළේ බෑන්ඩ් පවා ජනප්‍රිය බ්‍රෑන්ඩ් පවා පාවිච්චි කරන කීබෝඩ් එකක් තමයි කීබෝඩ් බ්‍රෑන්ඩ් එකක් තමයි Casio කියන්නේ. ඉතින් ඔක්ටේව් 5ක ඔය ඔක්කොම තියෙන කීබෝඩ් එකක් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් දැනට කියපු කාරණා ටික විතරක් ඇතුළත් ඒවා ලක්ෂයකට වැඩි බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් නමක් තියෙන බ්‍රෑන්ඩ් එක. එතකොට මේකේ ඊට අමතරව තියෙනවා USB MIDI. USB MIDI කියන්නේ කීබෝඩ් ප්ලේ කරන අය දන්නවා කලින් ආවේ අර රවුන්ඩ් ජැක් දෙක USB MIDI ආවේ මෑත කාලේ. එතකොට එතනත් මේ කීබෝඩ් එක ගොඩක් පරණයි කියන්න බෑ. සස්ටේන් පැටල් එක කනෙක්ට් කරන්න LR out දෙක මෙතන වෙනම phone out එක. ඉතින් මික්සර් එකට කනෙක්ට් කරන්න පුළුවන් LR out දෙකෙන් අපිට එතනින් වෙනම වැඩක් ගන්න පුළුවන්. එතකොට pitch bend modulation මේ ඔක්කොම එක බැලුවහම මේ වගේ කීබෝඩ් ලංකාවට ගෙන්නන්න විතරක්. මොකද මේක ඔක්ටේව් 5 නෙවෙයි ඔක්ටේව් 6. ලංකාවට ගෙන්නන්න විතරක් සාමාන්‍යයෙන් මේ වගේ කීබෝඩ් එකක් ලක්ෂ 2.40ක් 60ක් අතර මුදලක් වැය වෙනවා. ඉතින් මේ ජපානයේ විතරක් පාවිච්චි කරපු මේ කීබෝඩ් එක අපි දෙන්නේ ලක්ෂයකටත් අඩු මුදලකට. ඉතින් අපි ප්‍රයිස් එක නොකියන හේතුව තමයි මොකද මේ වීඩියෝ එක තව අවුරුදු ගානකින් බලලත් අපෙන් ගොඩක් කස්ටමර්ලා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ඩේට් එක බලන්නේ නැතුව අපෙන් අහනවා මේ මිලට තියෙනවද කියලා. ඒක තමයි හේතුව ප්‍රයිස් එක නොදාන හේතුව. හැබැයි අපි දල වශයෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කියනවා. යම් යම් කාලවලදී රටේ තියෙන වාතාවරණයන් එක්ක ඕනම බාණ්ඩ එක මිල ඉහළ පහළ යනවා. ඒ කොහොම ගියත්
පවතින මිලටත් වැඩිය ගොඩක් අඩුවට තමයි අපි කොල්ටි බඩු දෙන්නේ. ඒකත් වගකීමක් එක්ක. එතකොට ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවරිත් කරනවා. ඔයගොල්ලන්ට ඕන තැනකට ඩිලිවරි කරගන්න පුළුවන් ගිටාර්, කීබෝඩ්, වයලින්, බොංගෝ දර්බක් ඇතුළු හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම. ඉතින් අපි බලමු මේකේ පොඩි සින්දුවක් මොනවා හරි ප්ලේ කරලා මේකේ පොඩ්ඩක් ක්වොලිටි එක මොන වගේද කියලා. බලමු බීට් එක. අපට ඒ ටෝන් එකේ තියෙන ඒ ভাইබ්‍රේෂන් එක ඉතින් අපිට මෙතනත් පුළුවන් අපිට ඔයගොල්ලන්ට පේන ඇති ලස්සනට සින්දුව පටන් ගන්න මේක.
ඉතින් අපි බලමු තව ටෝන් ටිකක්. සුපිරි ටෝන් සෙට් එකක් තියෙනවා මේකේ. saxophone tone එක
හාර්සිය හතලිය ඉතින් ඔය වගේ කුකින් ටෝන් සෙට් එකක් බීට් සෙට් එකක්
කීබෝඩ් එකේ සවුන්ඩ් එක මොනතරම් කොල්ට්ද කියලා වැඩකට උනත් දාන්න පුළුවන් සුපිරිම ටෝන් සෙට් එකක් තියෙනවා. ඒත් එක්කම බීට් සෙට් එකත් එහෙමයි. ඉතින් මේකේ ප්‍රෝග්‍රෑමින් පැත්ත පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. මොකද ගොඩාක් අය ලංකාවේ හුරු වෙලා ඉන්නේ Yamaha කීබෝඩ් වල ප්‍රෝග්‍රෑම් කරන්න තමයි. ඒත් එක්කම හදිස්සියෙන් අය ඉන්නවා කෝග් වල රෝලන්ඩ් වලත් පොඩ්ඩක් ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්. ඉතින් කැසියෝ වල ගොඩක් අය දන්නේ නැහැ බීට් එකක් හදලා ඒක ප්‍රෝග්‍රෑමින් පැත්ත කරන්න ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් අප්ඩේට් වෙනවා නම් සුපිරි වැඩක් ගන්න පුළුවන් මේ වගේ කීබෝඩ් අපි ළඟට එනවා එක් බ්‍රෑන්ඩ් වලින්. සමහර කස්ටමර්ලා අපට අද කතා කරලා තව සති දෙකකින් විතර අහනකොට අපි ගාව ඒ භාණ්ඩේ නැහැ. එහෙම වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒකයි අපි කොයි වෙලෙත් එවෙල තියෙන අප්ඩේට් එක දෙන්නේ. ඉතින් මේකෙත් තව පොඩි ස්ටොක් එකක් තියෙන. ලොකු ස්ටොක් එකක් නැහැ මේ වීඩියෝ එක කරන මේ දවස් වෙනකොට. ඉතින් ඒ වගේම මතක් කරනවා ඕගොල්ලොන්ට গিitar ඇතුළු සංගීත භාණ්ඩ මොනවා හරි මිලදී ගන්න අවශ්‍යයි නම් ඕගොල්ලොන්ට පුළුවන් අපේ Celebrate Music House එකේ දුරකථන අංකයට කතා කරලා ඕගොල්ලොන්ට අවශ්‍යතාවය පරිදි ඕගොල්ලොන්ගේ තියෙන අවශ්‍යතාවය අනුව ඔගොල්ලෝ කැමතිම গিitar එක අතේ තියෙන බජට් එකට ගෙන්ව ගන්න. ලංකාවේ ඕනම තැනකට ඩෙලිවරි ෆ්‍රී නිසා කිසිම ඩෙලිවරි ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඔගොල්ලෝගේ අවශ්‍යතාවය අපිට පැහැදිලි කරාමු. ඒ කියන්නේ හොබි එකට කරන කෙනෙක් නම් එහෙම නැතුව එතනින් එහාට ගිහිල්ලා වාට තව වෙනත් දේවල් වලට නම් මේ গিitar එක යොදා ගන්න අවශ්‍ය. ඒ වගේ අවශ්‍යතාවය කිව්වම අපිට පුළුවන් ඔයාට හරියන গিitar එක තෝරලා දෙන්න. ඉතින් ඒ වගේම තමයි අපේ Celebrate Guitar Academy course එක තියෙනවා. ඔයාලා ඔකේ කොහේ හිටියත් බිඳුවේ සිට සරලව මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. අතේ තියෙන ෆෝන් එකකින් ලැප්ටොප් එකකින් ටැබ් එකකින් මේ ඕනම ඩිවයිස් එකකින්. ඒක ගැනත් මතක් කරනවා. මොකද ඒකේ අපි හැමදේම ඔයගොල්ලන්ට গিitar වාදනයේදී පැන නගින ප්‍රශ්න ඇතුළු සියලුම දේ අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව গিitar එක හරහා සාර්ථක වෙන්නේ කොහොමද? මේ গিitar වාදනය තමන්ගේ ජීවිතයට යොදාගන්නේ කොහොමද? තමන්ගේ අවශ්‍යතාවය අනුව. ඉතින් මේ හැමදේම අපි බිඳුවේ සිට සරලව තමයි කියලා දෙන්නේ. වැඩිහිටි ළමා ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් කෝස් එක. ඒකත් ඕගොල්ලොන්ට ෆ්‍රී එකක් තියෙන, නිවාඩුවක් තියෙන ඕනම දවසක ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට තමයි අපි Celebrate Guitar Academy course එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් course එකේ සම්පූර්ණම ගාස්තු වෙන්නේ රුපියල් 4500ක් විතරයි. ඕගොල්ලන්ට කැමති නම් පුළුවන් ගොඩාක් ඉක්මනට ඉතාමත් සරල විදිහට ගිටාර් වාදනය ඉගෙන ගන්න අපේ Celebrate Guitar Academy course එක හරහා. ගිටාර් වාදන පුහුණුව බිඳුවේ සිට සරලව ගිටාරයට සම්බන්ධ තවත් බොහෝ දේ Celebrate Guitar Academy තුලින් කාලයේ වෙනසත් සමග තාක්ෂණයේ දියුණුවත් එක්ක ගිටාරයෙන් කළ හැකි දේ බොහෝ. අපි හැමෝම ගිටාර් වාදනය පුරුදු විය යුතුයි කියලා හිතනවා. ලෝකයේ බිලියන ගාණක් මිනිස්සු ගිටාර් වාදනය නරඹනවා, රස විඳිනවා. ඒ අයට නරඹන්න තවත් සුළු පිරිසක් තමයි ගිටාර් වාදනය කරන්නේ. ගිටාර් වාදනය කරන ගොඩක් අය සාර්ථක වෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. එහෙම නැත්නම් එයාලගේ අවශ්‍යතාවයන් කොයිතරම් දුරට සාර්ථක කරගන්නවද කියලා ඔයාලා දැනන් හිටියද? වෘත්තීය මට්ටමින් සංගීතය කරන අය විතරක් නෙවෙයි, දේශපාලකයින්, නළු නිළියන්, ගුරුවරුන්, සාමාන්‍ය මිනිස්සු මේ හරහා තමන්ගේ අවශ්‍ය අරමුණු කරා යන්න ගිටාර් වාදනයෙන් මේ තරම් සාර්ථක වෙනවා කියලා ඔයාලා දැනන් හිටියද? ගිටාරය සහ ගිටාර් වාදනය කියන්නේ මුදල් උපයන්න කැමති අයට මුදල් වගේම එහෙම නැති අයට Taman කැමති මිනිස්සු අතරට යන්න, තමන්ගේ අරමුණු දීන හැබෑ කරගන්න, තමන්ගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න හොඳම ආයෝජනයක් තමයි. එහෙනම් ගිටාර් වාදනයෙන් අපි හැමෝටම සාර්ථක වෙන්න ක්‍රම ගණනාවක්ම තියෙද්දී ඔයා තාමත් ගිටාර් වාදනය අහගෙන ඉන්න හෝ නරඹන්නේ විතරක්ම වෙලාද? Celebrate Guitar Academy course එක හා සම්බන්ධ වී Taman කැමති විදිහට සාර්ථක වෙන්න ඔයාටත් පුළුවන්. ලංකාවේ සහ විදේශයේ ඕනම තැනක ඉන්න ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයා වැඩිහිටියෙක් නම් ඔයාගේ දුවා දරුවන්ට මේ වාදනය පුහුණු කරන්නත්, ඔයා සාමාන්‍ය වයසක කෙනෙක් නම් වැඩිහිටියන්ට මේ වාදනය පුහුණු කරන්නත් ගිටාර් ඇකඩමි කෝස් එක හරහා ඔයාට දැනුම ලැබෙනවා. කවුරුත් කරන්න එපා කියන, අනුන්ට කරදරයක් වෙන නරක දෙයක් නෙවෙයි මේ ගිටාර් වාදනය කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් මිනිස්සු ඉන්න ප්‍රශ්නත් එක්ක, එහෙම නැත්නම් එයාලගේ වැඩ රාජකාරීත් එක්ක මේ ගිටාර් වාදනය කරන්න හෝ ඒව රස විඳින්න ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ.
ඒ තරම් මිනිස්සු ආසයි ගිටාර් වාදනය නරඹන්න සහ අහගෙන ඉන්න වාදනය කරන්න. තවත් අයට ගිටාර් වාදනය යම්කිසි මට්ටමකට හෝ හොඳට පුළුවන්. ඒ හැකියාව මිනිස්සු අතරට ගෙනියන ගමන් Taman කොහොමද සාර්ථක වෙන්නේ කියලා යාළ දන්නේ නැහැ. ඉතින් අපි මේ හැකියාවෙන් හරියට වැඩක් ගමු. ඔයා ගිටාර් එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත්, ගිටාර් එකක් දැනට තියෙන කෙනෙක් වුණත්, ඒ ගන්න ගිටාර් එක හෝ තියෙන ගිටාර් එක ප්‍රොෆෙෂනල්ම විය යුතු නැහැ. ඔයා සම්බන්ධ විය යුතුම කෝස් එකක් තමයි Celebrate Guitar Academy කෝස් එක. ඔයා ජොබ් එකක් කරන ගමන් වුණත්, ඉගෙන ගන්න ගමන් වුණත්, ළමාද වැඩිහිටිද, ගැහැණුද පිරිමිද වයස ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. Taman කැමති තැනක සිට, Taman කැමති දිනයක, Taman කැමති වේලාවක ලංකාව සහ ලංකාවෙන් පිට ඉන්න ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp හෝ Telegram හරහා මැසේජ් එකක් තියන්න. එහෙමත් නැත්නම් අපේ දුරකථන අංකයට කතා කරන්න. Celebrate house in Japan, Hong Kong, Apple, this, we this, use it, and brand new guitar, keyboard, violin, Apple, Sangita, Banda, Saha. Noi, Kupa, Karana, Pilibanda, now, Tamatura, through that again, you want to celebrate house YouTube channel like a subscribe, girl, at the Agan. If I give a bill like a nigga, click girl, notification, nigga, ik money, magina, it's Tuesday, super that was on.